පස්සේ යාළුවනේ මෙතන තියෙන්නේ on data volume මේ කියන්නේ ඔයාට data යවන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණය තමයි මෙතන තියෙන්නේ. ආයෙ යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔයාගේ ෆෝන් එකේ මොබයිල් SIM එකකින් තවත් මොබයිල් SIM එකකට data transfer කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලට වැදගත් දෙයක් කියන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ දේවල් ටික අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕනි. හේතුව තමයි නැත්තම් මේ වීඩියෝ එකේ හරයක් ඔයාලට ගන්න වෙන්නේ නැහැ. මුලින්ම ඔයා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම මුලින්ද ළඟට බලන්න ඕනේ යාළුවනේ. ඒකට හේතුව තමයි මම වීඩියෝ එකදී මැදදී කියනවා අගදී කියනවා තැන් වලදී මම අනිවාර්යයෙන්ම වැදගත් කරුණු කියනවා. ඉතින් වීඩියෝ එක මුලදී මට කියන්න වෙන්නේ නැහැ. ඒකින්ද තැන් වලදී කියන නිසා ඔයා අනිවාර්යයෙන්ම වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට ලයික් කරගෙන මේ වීඩියෝ එකට යමු. රයිට් ඔයා මුලින්ම ඩයල් පෑඩ් එකට එන්න මේ වගේ ඩයල් පෑඩ් එකට ආවට පස්සේ යාළුවනේ ඔයා ටයිප් කරගන්න ඕනේ තරුවයි 170යි කොටුව. ඊට පස්සේ ඔයා මෙතනින් කෝල් එකක් ගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලට මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. මෙතනින් ඔයා gift data කියලා ඔප්ෂන් එකක් තෝරගන්න ඕනේ. මෙතන gift data කියලා ඔප්ෂන් එකක් නැහැ ඔයාලට පේනවා. ඉතින් මෙතනින් මම අංක 9 තෝරගෙන ඉස්සරහට යනවා. ඒ කියන්නේ ඊළඟ ලිස්ට් එක බලනවා. මෙතන රිප්ලයි දෙනවා මම අංක 9 ගහලා. ඊට පස්සේ අංක 9ට අදාළ ලිස්ට් එක මට පෙන්වනවා යාළුවනේ මෙතන මේ 3 වෙනියට තියෙනවා ඔයාලට පේනවා gift data කියලා ඔප්ෂන් එකක් තියෙනවා 3 වෙනියට මම අංක 3 ගහලා රිප්ලයි කරගන්නවා. රයිට් මෙන්න වගේ ඔප්ෂන් එකකට ආව අපිට යාළුවනේ දැන් අපිට මෙතනින් තෝරගන්න පුළුවන් අපේ ෆෝන් එකේ තියෙන data night time dataද data in dataද අපි යවන්න ඕනේ අපේ යාළුවට අපි යවන්න ඕනේ night time data in dataද කියලා මේවා මෙතනින් select කරගන්න ඕනේ. ඊට පස්සේ තව දෙයක් කියන්න තියෙනවා ඔයා කියන්නේ මේ data යවන්න නම් ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යෙන් balance එකක් තිබිය යුතුයි. හරිද? රුපියල් 5ට වඩා balance එකක් තිබ්බනම් හොඳටම ඇති. හරිද? ඉතින් මම මෙතනින් data time තෝරගන්නවා. කියන්නේ අංක එක ගහලා මම send කරගන්නවා යාළුවනේ. ඊට පස්සේ තව දෙයක් කියන්න තියෙනවා ඔයාලට. ඒ කියන්නේ මාසෙකට එකපාරයි ඔයාලට data transfer කරන්න පුළුවන්. හරිද? ඔයාගේ SIM එකෙන් තව කාගේ හරි SIM එකකට මාසෙට එකපාරයි ඔයාලට data transfer කරගන්න පුළුවන්. හරිද? ඉතින් මම මෙතන නම්බර් දැන් type කරගන්නවා. මෙතන මට තියෙන්නේ enter mobile එකෙන් phone number එක වගේ type කරගන්න ඕනේ මෙතන. ඉතින් මම නම්බරේ type කරගන්නවා මෙතන ටක් ගාලා. right මේ වගේ නම්බරේ type කරනවා යාළුවනේ මම මෙතන reply කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ මෙතන තියෙන්නේ on data volume මේ කියන්නේ ඔයාට data යවන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණය තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම මෙතන data volume එක ගහ ගන්නවා. ඉතින් මම මෙතන දා ගන්නවා data 20000ක්. ඒ කියන්නේ MB 20000ක් මම මෙතනින් දා ගන්නවා යාළුවනේ. ඒ කියන්නේ යාළුවනේ ඔයාට data යවන්න පුළුවන් මෙතන ඊගාව වැදගත් දේ data 250න් උඩ ඔයා යවන්න ඕනේ MB 250න් උඩ යවන්න ඕනේ. ඔයාට GB 10 දක්වා විතරයි යවන්න පුළුවන්. හරිද? ඉතින් මම මෙතන reply කරගන්නවා මේක. ඉතින් ඔයාලා මෙතන පෙන්නනවා data volume එක මට යවන්න පුළුවන් උපරිම 250යි 10240 MB. ඒ කියන්නේ යාළුවනේ MB 250 සිට GB 10 දක්වා යවන්න පුළුවන් කියලා මෙතන මැසේජ් එක ඇවිල්ලා තියෙනවා. මම ගහගත්තේ GB 20. ඒක නිසා මට යවන්න බෑ. හරිද? ඉතින් මම මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් හරි දැනුමක් ඔයාගේ ජීවිතේ ඔයා ගන්න නැති කියලා. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න. channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. ඉතින් ඔබට සුබ දවසක්.